මිත්‍රවරුනි මේ පැල හදා ගන්න කාලේ තද වර්ෂාව පොඩි කාලේ ඉතින් මිත්‍රවරුනි මේ පොඩි ආධාරක ටිකක් සපයාගෙන කැලෑලි වගේක් ඔයාලට ඕනම ඉවතලන කම්බි වලින් හරි කමන්නේ මේ වගේ පොඩි පොලිතින් එකක් වහගෙන ආධාරකයක් සපයාගෙන ලස්සනට වගාව කරගෙන යන්න පුළුවන්. ඔයාලට මම එන්න චුට්ටක් පෙන්නන්න. දැන් මේ පොලිතින් එක යටම හැදිච්ච ගහ තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පොලිතින් එක යට හැදිච්ච ගහ. මොකද මේ ගහ මම පොඩ්ඩක් අත්අදහා බලන්න එලිමහනට අරන් ගියේ නෑ. මේක ඇතුලේ අපි වැහි කාලේදී ලගින් ළඟ පොට් තියලානේ ආරක්ෂා කරගත්තේ. ඒ වුණාට ඒකේ පොට් සේරම එළියට අරන් ගියේ නෑ. මම එක ගහක් දෙකක් ඉතුරු කරා බලන්න. ඉතින් මිත්‍රවරුනි මේ අස්වැන්නම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ එලිමහනේ හැදිලා තියෙන්නේ. මේ ගස්වලින් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට එලිමහනේ වගාවක් කරන්න බෑ කියලා එකක් නැහැ. මේ අපි ඒ දේ කරලා තියෙනවා. පොලිතින් එකක්ම අවශ්‍යයි. ඊට පස්සේ ටනල් එකක්ම අවශ්‍යයි කියලා නැහැ. ඒකට අපිට වෙන්න ඕන එලිමහනේට හොඳින් වරොත්තු දෙන. එලිමහනට හොඳින් වරොත්තු දෙන පැලයක් අපි හදා ගන්න ඕන. ඒකයි පළවෙනි කාරණේ. හොඳ පැලයක් හදාගෙන වගා බදුනේ පැලේ හරියාකාරව රෝපණය කරගන්න ඕන. පොහොර ටික, කිමිකල් ටික පැලේට අවශ්‍ය ප්‍රමාණයට අපි ලබා දෙන්න ඕන. ඒ දේවල් ටික අපි හරියට කරොත් අපිට ලස්සන වගාවක් මේ වගේ කරගන්න පුළුවන්.